ආයුබෝවන් කියලා පිළිගන්න කැම්පස් ගයිඩ් YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝකින් කතා කරන්නේ ඔයාලා දන්නවා මේ දවස්වල කෝල් කරලා තියෙනවා BIT degree එකට එහෙම නැත්නම් මොරටු විශ්වවිද්‍යාලයෙන් offer කරන Bachelor of Information Technology කියන බාහිර උපාධියට apply කරන්න. ඉතින් අපි දැන් බලමු මේකට කොහොමද apply කරන්න කියලා. ඉතින් ඔන්න අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මෙතන පෙන්නනවා application for the Bachelor of Information Technology External Degree Faculty of Information Technology University of Moratuwa කියලා. ඉතින් මෙතන උම යටට ගියාට පස්සේ අපිට personal informations fill කරන්න තියෙනවා. ඉතින් මුලින්ම title එක Mr. Mrs. කියන එක, ඊට පස්සේ full name එක, initial සහ last name එක මෙහෙම දෙන්න ඕනි. ඊට පස්සේ අපේ NIC number එක, birthday එක වගේම gender එක මෙතනින් select කරලා දෙන්න ඕනි. ඊට පස්සේ අපේ ස්ථීර ලිපිනය මෙතනින් සඳහන් කරන්න ඕනි. ඉතින් මුලින්ම contact address එක ඉදාද්දී number එක ගහලා ඒ විදිහට දාන්න තියෙන. ඊට පස්සේ මෙතන telephone number එක දෙන්න ඕනි. අනිවාර්යයෙන්ම ඔයා දැනට පාවිච්චි කරන ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්නම් කියමලි. මොකද ඒක තමයි ඉස්සරහට ඔයාට යූස් වෙන්නේ. ඔයාට BIT ඩිග්‍රී එකට කෝල් කරන්න එයාලා යූස් කරන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා නම්බර් එක දෙද්දි මතක තියෙන නම්බර් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ යටට ගියාට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එක මෙතනින් ඕම සඳහන් කරලා ඊමේල් ඇඩ්‍රස් එකත් අර කියපු විදිහටම මතක තියෙන එකක්, ඒ කියන්නේ නිතරම පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා A level exam එක result එක apply කරන්න. exam එක ලියපු year එක, study කරපු stream එක, index number එක වගේම district එක මෙතනින් සඳහන් කරන්න ඕනි. වගේම set score එක සඳහන් කරන්න ඕනි. ඊට පස්සේ අඩට ගියාට පස්සේ A-level exam එකට අදාළ කරන result එක, විෂයන් වලට අදාළ කරන result එක මෙතනින් සඳහන් කරන්න ඕනි. ඊට පස්සේ common general test එකට අදාළ ලකුණත් මේ විදිහට අපි type කරලා යටට ගියාට පස්සේ අපිට O-level exam එකේ ගණිතයට තිබිච්ච result එක මොකක්ද කියලා සඳහන් කරන්න තියෙනවා. ඔහොම සඳහන් කරලා යටට ආවට පස්සේ අපිට අපි HND එකක් කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ස්ලේට් එකේ මොකක් හරි කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් වෙන මොකක් හරි ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම්, ඒකට අදාළව තියෙන ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඒ ක්වොලිෆිකේෂන්ස් මෙතනට සඳහන් කරන්න පුළුවන්. ඔහොම යටට ගියාට පස්සේ payment details අපිට සඳහන් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් මෙයාලගේ application fee එක තියෙන්නේ රුපියල් 10යි. ඉතින් රුපියල් 10 payment details ටික දාලා මෙතන payment date එක සඳහන් කරලා save and go to the next කියන එක දෙන්න. මෙතන ඊට පස්සේ තියෙනවා application for the Bachelor of Information Technology External Degree කියලා. ඉතින් මෙතන උම යටට ගියාට පස්සේ ඊළඟ ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ අපි සඳහන් කරන්න ඕනි අපේ birth certificate එක මෙතනින් තෝරලා දෙන්න ඕනි. ඊට පස්සේ අපි දෙවනියට අපේ ID card number එකේ copy එකක් අනිවාර්යයෙන්ම මෙතන attach කරන්න. copy එක attach කරද්දී අනිවාර්යයෙන්ම PDF එක හරි එහෙම නැත්නම් JPG file විදිහට තමයි මෙතන attach කරන්න ඕනි. ඊට පස්සේ එහෙම යටට ගියාට පස්සේ O level certificate එක මෙතනින් සඳහන් කරන්න ඕනි. වගේම හතරවෙනියට අපි A level certificate එක මෙතනින් සඳහන් කරන්න ඕනි. ඊට පස්සේ අපේ ඩිප්ලෝමා වල එහෙම නැත්නම් HND වල එහෙම නැත්නම් වෙන මොකක් හරි higher studies එකක් කරලා තියෙනවා නම් ඒකේ සහතිකේ පස්වෙනියට අපි සඳහන් කරන්න තියෙනවා. ඊට පස්සේ උම යටට ගියාට පස්සේ 6 වෙනියට තියෙනවා ස්කෑන් කොපි එක අපි පේ කරපු රිසල්ට් එකේ. ඉතින් මං කියලා තියෙනවා ඔය පේමන්ට් එක කරද්දී අනිවාර්යයෙන්ම බැංක් එකට ගිහින් පේමන්ට් එක කරන්න. පේමන්ට් එක කරලා හම්බෙන ස්ලිප් එක ඔයා ගාව තියාගන්න, කොපියක් තියාගන්න. ඔරිජිනල් එකේ PDF එක ස්කෑන් කරලා කරත් PDF එක මෙතනට ඇටච් කරන්න තියෙනවා. ඊට පස්සේ අපේ තව ඩොකියුමන්ට් තව තියෙනවා නම් සහතිකවල ඒවා තියෙනවා නම් ඒවා 7 වෙනියට මෙතනින් ඇටච් කරන්න තියෙනවා. ඉතින් ඔහොම අප්ලෝඩ් කරලා මෙතනින් අපි නෙස්ට් කියන එක දෙන්න. නෙස්ට් කියන එක දීලා අපිට පුළුවන් ඇප්ලිකේෂන් එක සේව් කරලා පස්සේ අරව අප්ලෝඩ් කරන්න. එහෙම තියලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කියන එකපාරම මේක සිස්ටම් එකට ඔයා ඇප්ලයි කරගෙන එන්න. ඇප්ලයි කරගෙන ආවිල්ලා මෙතන ෆයිනල් සබ්මිෂන් කියන එක දෙන්න. දැන් මම හිතනවා ඔයාලා සාර්ථකව BIT උපාධියට ඇප්ලයි කරන්න ඇති. ටච් එකේ ඉන්න තව ටික දවසකින් මේල් එකට හරි එහෙම නැත්නම් කෝල් එකකින් හරි ඔයාලට දැනුවත් කරන BIT උපාධියට අදාළ කරන IQ ටෙස්ට් එක තියෙන කවද්ද, ඒ වගේම තමයි ඉන්ටර්විව් කෝල් කරලා ගන්න කවද්ද කියලා ඒ හැමදේම කියනවා. ඒ වගේම තමයි අපේ Telegram channel එකේ මේ හැම විස්තරයක්ම කියනවා. Telegram channel එකත් එක්ක ඔයා තාම එකතු වෙලා නැත්නම් පහළ description එකේ තියෙන link එකකින් ඔයාලට පුළුවන් Telegram channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ වටින උසස් අධ්‍යාපන අවස්ථා ගැන තොරතුරු දැනගන්න අපි channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් දැනගන්න share කරන්න. අතට ගිහින් එන්නම් ඔයාට ජය.